අපේ කටේ මේ දරුවන්ට දුන්නේ නැතොත් මෙයාලගේ ඊළඟ පරම්පරාවට කොහොමත් ඒක අහුවෙන්නේ නැහැ නේද? නෑනේ. දැන් මටත් උනේ ඒකම තමයි ඇවිල්ලා නැති එක නිසා තමයි අපිට එක තැන පොඩ්ඩක් ඉර වෙන්නේ. ප්‍රාර්ථනාවන් ඉටුවන්නේ ප්‍රාර්ථනා කරන්න පරම්පරා. ආන්න හරි. කියන්න බලන්න. හා. අත උසං 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 ජම්බු අනිත් කියන්න. පොකුරු සිලිම්බිලින් ලොකුවක් කේ පදින් පදින් ජම්බු කාඩම් පෙතම් බෙතම් වවුල් දහයි 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 කොක්කු දහයි 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 අහසේ උඩ නගී නගී පදිමු අපි මේ නැගී දවස් ටික ඔන්චිලි පැද්දා. එක කවියකොත් අපි කිව්වේ නෑ මම මේකයි කල්පනා කරේ. ඇයි අපි මේ සම්ප්‍රදාය මෙහෙම බලපල්ලට යවන්නේ කියලා. මේක තමයි පුතේ අපේ තියෙන අපි මේ. හරි? මේ අපි. ඒ කියන්නේ මේ පොඩි එකක් විතරයි නෙමෙයි. මේ වගේ 100,000 ගාණක් තියෙනවා. දැන් ඔය මකුළුළු මහත්තයා හැම එකතු කරපු ඒවා ඔක්කොම මං හිතන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙත් ඔක්කොම ටික තියෙනවා. නමුත් මොකද්ද අපේ අවාසනාවක් තියෙනවා. ඒක තමයි මටත් ඒක තේරුණා. දැන් බලන්න මේ ගැමියෝ මේකට අයිතිකාරයෙක් නැහැනේ. මේකට අයිතිකාරය තමයි අපේ රටේ මේ සාමාන්‍ය මිනිස්සු. බලන්න ජම්බු ගහක පදිනවා ගිහිල්ලා අක්කට කියනවා ගිහිල්ලා අර උඩ තියෙන ජම්බු ගෙඩිය අරගෙන එන්න කියලා නංගි වෙනවා එන්නේ නැති පද්දන්නේ නැත්නම් උඩ ඉඳලා පදින්නේ නේ. හරි. ඇත්තටම කියන්නේ මටත් එහෙම අහලා ලොකුවට ඒක පුරුදු දෙයක් නෙමෙයි. නමුත් ඒකෙන් දැන් ඒකට වෙලා තියෙන්නේ මේක විවහාරයෙන් යන්න ඕනේ කියන්නේ අපේ කටේ මේ දරුවන්ට දුන්නේ නැතොත් මෙයාලගේ ඊළඟ පරම්පරාවට කොහොමත් ඒක අහුවෙන්නේ නේද? නෑනේ. දැන් මටත් උනේ ඒකම තමයි ඇවිල්ලා නැති එක නිසා තමයි අපිට එක තැන පොඩ්ඩක් ඉර වෙන්නේ. ඒක මේක අපිට කොහේ හරි පාඩම් කරලා පතක තියාගෙන ලියන්න නෙවෙයිනේ ඕනේ. නෙවෙයිනේ. ඒ කියන්නේ දැන් අර ඔයා හිතනවා වගේ තමයි. දැන් කෝස් ගෙඩියක් කඩා ගන්න නැත්නම් මොන හරි උයන්න පිහන්න දරුවන්ට එකතු වෙලා වැඩ කරන්න ඒකෙන් වැඩෙන අත්දැකීම තුලින් එන මේ මොකක්ද ඒකට කියන්නේ පෝෂණය වෙන අපේ මොලේ තමයි යෝනිනේ. ඔව්. එහෙම නැතුව අර ලියලි වල හෙට අමතක කරන එක නෙවෙයිනේ. ජීවිතයට කෝටියක්